ඉතින් මේ වෙලාවේ ජලයත් සමග බොහෝ දෙනෙකු දුකට පත්වෙලා ඉන්න වෙලාවක්. ජලයත් සමග බොහෝ දෙනෙක් තමන්ගේ ජීවන අරගලයක්ම බවට පත්වෙලා ඉන්න වෙලාවක්. ඉතින් මේ වෙලාවේ බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙලා දුකට පත්වෙලා මිනිසුන් වේදනාවෙන් ඉන්න වෙලාවක්. ඉතින් මොකක්ද මේ වෙන්නේ? මේ සුළි කුණාටුවකට සාපේක්ෂව ඇතිවුණු වර්ෂාපතනයක් නිසා සිද්ධ වුණ විනාශයක් විදියට විතරක් නම් කෙනෙකුට හිතෙන්නේ මේ සිදුවීම් දාමේ මතුපිට කියවීමයි. මම ඔබට යමක් මතක් කරන්න කැමතියි. ඔයාලට මතකයි නම් 2024 අප්‍රේල් 8 වෙනිදා එදා සිදුවුණු විශේෂ සංසිද්ධියක් තියෙනවා ඔයාලට මතකද? ඒ තමයි සූර්යග්‍රහණය. ඉතින් ඔයාලට මතක නම් ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක් විදිහට සැලකලා මිනිස් වාසාවෙන් මේක නැරඹුවා. ඉතින් මේ හරහා සිදු වුණ විශේෂත්වය තමයි චන්ද්‍රයාගේ ශක්තිය ඉහළ යාම. මේක ඔයා අහලා තියෙනවද? සූර්යග්‍රහණය සිදුවන වෙලාවේ චන්ද්‍රයා තමයි සූර්යාගේ ඉදිරියට පැමිණියේ. මේ අවස්ථාවේදී පෘථුවියට චන්ද්‍රයාගේ බලපෑම තමයි ඉහළ ගියේ. මේ හරහා චන්ද්‍රයාගේ ශක්තිය එහෙම නැත්නම් සඳ ශක්තිමත්ව පෘථුවියට බලපාන අවස්ථාවක් බවට පත් වුණා. ඉතින් සඳ පෘථුවියේ ක්‍රියාකාරකම් වලට ඍජුවම බලපාන බව ඔබ අසා තිබුණා. සඳ වඩදිය පාදයේ වෙනස් වීමට බලපාන බව අපි කවුරුත් පාසල් අධ්‍යාපනය තුළින් දැනගෙන තිබෙනවා නේද? නමුත් සඳ අපිට එතනින් එහාට මොනතරම් බලපෑමක් සිදු කරනවද කියන කාරණය බොහෝ දෙනෙකුට අමතකව ගොස් සමහරයි. ඉතින් චන්ද්‍රයා අපිට හැදෙන ගොඩක් ලෙඩ රෝගවලට ඒ වගේම මිනිසාගේ සතුට දුක යන හැඟීම් වලට ඒ විතරක් නෙමෙයි නව දරුපත් වලට ඒ වගේම තමයි පෘථුවියේ ජලයේ ක්‍රියාකාරීත්වයට බොහෝසේ බලපානු ලබනවා. ඉතින් පෘථුවියේ ජලයේ ක්‍රියාකාරීත්වය වැඩි වශයෙන් ඉහළ යාමට මේ සිදු වූ සූර්යග්‍රහණය තුලින් චන්ද්‍රයාගේ ශක්තිය ඉහළ යාම බොහෝසේ හේතු වුණා. ඉතින් ඔයා හොඳින් අවධානය යොමු කරලා බැලුවොත් මීට කලිනුත් අපිට ගොඩක් වර්ෂාව ගම් වතුර තත්ත්වයන් ඇති වුණා. ඉතින් ඔයාලට මතක නම් මම මේ අවුරුද්ද පටන් ගන්නකොටම කිව්වා මේ අවුරුද්ද ඉතාම විශේෂ අංක 9 නියෝජනය කරන වසරක් වගේ. ඉතින් මම ඒ වීඩියෝ එකෙන් ඔබට විශේෂ ක්‍රියාකාරකමුත් හඳුන්වා දුන්නා. ඉතින් ඒ ක්‍රියාකාරකම හරහා ඔබේ අභ්‍යන්තර ශක්තිය ඉහළ නංවා ගැනීමට උදව් කිරීමයි මට අවශ්‍ය වුණේ. ඉතින් අංක 9 කියලා කියන්නේ සම්පූර්ණත්වය, චක්‍රයක අවසානය, ඒ වගේම තවත් චක්‍රයක ආරම්භයේහි ශක්තිය නියෝජනය කරනු ලබන අංකයක්. ඉතින් මේ ඒ ශක්තිය සම්පූර්ණ වන කාලය. ඉතින් සියල්ල සිදුවන්නේ සිදුවිය යුතුම විදියට. මීට වඩා තව බොහෝ දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙවි. ඔයාට මට අපි හැමෝටම තියෙන එකම පිහිට අපි වඩවාගත්ත ආධ්‍යාත්මයම පමණයි. අංක 9ට කළ නොහැක්කක් නොමැති බව අපි හැමෝම සිහි තබා ගත යුතුයි. අංක 9 ඒ තරමටම මේ විශ්වයේ සුවිශේෂී අංකයක් බව අපි හැමෝම සිහි තබා ගැනීම වඩා යෝග්‍යයි. මගේ මේ හඬ අවදි කරමින් මම ඔබට මේ වචන ඇසෙන්නට සලස්වන්නේ ඔබේ ශක්තිය ඉහළ නංවා ගැනීමට යම් උත්තේජනයක් ලබා දීමටයි. මොකද මේ අවස්ථාව කෙනෙකුට තම ශක්තිය ඉහළ නංවා ගනිමින් තම ආධ්‍යාත්මය ඉහළ නංවා ගැනීමට ඉතාම යෝග්‍ය අවස්ථාවක්. පෘථිවි මාතාව තමුන්ගේ ශක්තිය ඉහළ නංවා ගනිමින් සිටින අවස්ථාවක්. පෘථිවි මාතාව තම ශක්තිය තම සංඛ්‍යාතය ඉහළට නංවා ගනිමින් සිටින අවස්ථාවක්. ඉතින් ඒ නිසා ඔබටත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත හැකි. ඔබටත් මේ අවස්ථාවේදී තමුන්ගේ ශක්තිය ඉහළ නංවා ගැනීමට සුදුසුම කාලය. ඉතින් මේ අවස්ථාවෙන් ඔයා උපරිම ප්‍රයෝජන ගනී කියලා මම හිතනවා. ඔයාට පුළුවන් මේ කාලයේදී තමුන්ගේ ජීවිතයට නව ආරම්භයක් ලබා ගැනීමට, තමුන්ගේ ජීවිතයේ ශක්තිය නව මානයකින් ඉහළ නංවා ගැනීමට. මොකද යම් දෙයක අවසානයේ යනු තවත් දෙයක ආරම්භය.